මෙහෙම ඉද්දී අපි අර පැත්තට මූද පැත්තට පොඩ්ඩක් යනවා හුලම් පාරත් එක්ක. ඊට පස්සේ දෙන්නත් එක්ක කතා වෙලා ලස්සනට හබල් ගාලා අර පැත්තට යන්න තියෙන්නේ. බයිසිකල් රෙන්ටල්, බයික් රෙන්ටල්, කයකින්, ජෙස්කි හැමදේම තියෙනවා. ඊට අමතරව මෙයාලගේ ඒක මම හිතන්නේ දූපතේ කොනේම ඉන්න කට්ටිය. යන්නේ මූද පැත්තෙන් කලපුව අස්ස පැත්තෙන් තමයි. කොරළු පාරෙන් අපි යනවා මේ පාර ඇද්දි දැක්කා මේ සුරම් බලාගාරය. පාරේ ලස්සනට සරසලා තියෙනවා දේව බින්දුර ගහලා. මේ වැද්දේ මචං දැන් මේ දෙවැත්ත පාර සරසලා මේ වැන්න පාර මේ දැල් දාලා ඒ දැල් වලට පල් වෙල්ලලා රෑට මුළු පාරම පල් වලින් සම්පූර්ණ වැහෙනවා. මේ ඇවිල්ලා මේ වැද්ද මේ ඒකනේ පල්ලි වලදී අපිට අපේ මාතර වැද්ද ගත්තොත් පන්සල් වල අපිට පෙරහැර ඒ වගේ මේ සෙට් වෙනවානේ. ඒ වගේ තමයි මේ වැද්දට පල්ලියේ ඒකනේ මංගල්ලේ තියෙන්නේ ජස්ට් ෆීස්ටේ කියන්නේ. මේ තමයි මචං මාර්ගවිල පුරුත පල්ලිය. මචං අපි මේ පාර අයිනෙන් පොඩ්ඩක් නවත්ත ගත්ත අපිට පද්දයක් හම්බුණා. අපේ නන්ද කෙනෙක්ගෙන් එහෙම දැන් අපි දෙන්න මේ පාර අයිනේ වහලා දාලා තියෙන කඩයක් සෙට්. එළියා පැත්තේ කුඹුරු ලයින් එකක් තියෙන්නේ. මේ ඇවිල්ලා මාතම්පේ සෙට් වෙන්නේ මේ පැත්තට. මාතම්පේ කියලා තමයි කියන්නේ මේ සයිඩ් එකට. කොට්ටනම් පාරේ යන ගමන් ඉද්දි මේ හම්බුණා ලස්සන මේ දේවාලය. මේක මේන් රෝඩ් එකේමයි තියෙන්නේ මේ. අපි එහෙන් පොඩ්ඩක් නැවැත්තුවා මේ ඇතුලේ මොකද වීඩියෝ කරන්න ෆොටෝ ගහන්නත් බෑ. ඒකයි මේ එළියෙන් පොඩි වීඩියෝ එකක් කරගන්නේ. මේ ඉල පුත්තලම් පාර අපි ඔය පැත්තට තමයි යන්නේ. යන ගමන් දැක්ක ඉතින් මේ මොකක් හරි පූජාවක් තියෙනවා ඇතුලේ මේ සද්දෙත් ඇහෙනවා අපිට. ලස්සන ඇතුලේ දේවාලේ නම් මේ අපිට වීඩියෝ මොකුත් නම් ගන්න බැරි වුණා. මේ ඔයාලට මේ වගේ තමයි පෙන්වන්න තියෙන්නේ. අපි එහෙනම් කොහොම තව ලස්සන දැන් බලාගෙන යම් පුත්තලම් පැත්තට. දැන් මේ කල්පිටි පැත්තට යන ගමන් ඉද්දි මේ කලින් දන්නෙත් නෑ මේම සීන් එක. පාරේ දැක්කට පස්සේ මේ පාර හිටපු අයියා කෙනෙක්ගෙන් පොඩ්ඩක් පාර අහගෙන බොරළු පාරක් මෙන්න මේ වගේ මේ ඇතුළු පාරක් කිලෝමීටර් එකමාරක් වගේ තියනවා කියපු හින්දා ඉක්මනට දැම්ම පොඩ්ඩක් බලලා යන්න. මෙතන මේ දිගටම ලුණු ලේවායවල් තියෙන්නේ. අපි බලන්න ආය නම් මේ සුලම් බලාගාර මේ සීන් එක. මේකේ තව ගොඩක් යන්න ඕන යන්න අමාරුයි මේ ඉස්සරහා පාර පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. බයික් එක ගන්න අමාරුයි මීට වඩා. මේක අනිතර මේ තියෙනවා මේ වගේ කැරගෙන මේ පෙති සාමාන්‍යයෙන් වටේට තියෙන 8ක් විතර අර එහාට තියෙනවා තව. පේන්නේ නැහැ මෙතනට හරියටම. දැන් මචං අපි ටයිම් එක 4:35ට විතර මේ නවතින පොට්ටකට ඇවිල්ලින් අද මෙතන තමයි නවතින්නේ. කල්පිටියේ මෙතන මචං තියෙනවා මේ බයිසිකල් රෙන්ටල්, බයික් රෙන්ටල්, කයකින්, ජෙස්කි හැමදේම තියෙනවා. ඊට අමතරව මෙයාලගේ ඇවිල්ලා මේ කයිට් සර්ෆින් ලෙසන් දෙනවා. ඊළාට අයිලන්ඩ් කැම්පින් ගොඩක් දේවල් මේකේ තියෙනවා. මේ අපි අද මෙතන තමයි නවතින්නේ. දැන් රූම් එකට තාම එයාලා ආවේ නැහැ කී එක දෙන්න. අපි කී එක අරගෙන ඇතුළට ගිහිල්ලා පොෂ් එකක් දාලා මේ කොහොම ආපහු යනවා ටවුන් එක පැත්තටයි. තව මෙයාලා යහලා ළඟපාත යන්න තියෙන තැන්. අද දවස් තව තියෙනවනේ පැය කීපයක්. ඒ ටිකෙත් පුළුවන් තරමක් ඇවිදලා බලමු. තාම මොනවද අලුත් දේවල් තියෙන්නේ කියලා. කොහොම වීඩියෝත් එක රැඳිලි. කයක් පාරක් ඇවිල්ලා ඉන්නේ. වැඩි එල්ලෙන්න කරන්න බෑ. ෆස්ට් ටයිම් ආවේ. ඉතින් මේ තමයි අපේ කයක් එක. මේ දැන් මචං කයක් සීන් එකක් කරා අපි. මේ අවුලක් නැහැ. හිතුව තරම් ලොකු සීන් එකක් තිබුණේ නැහැ. පොඩ්ඩක් දැන් මෙහෙම ඉද්දී අපි අර පැත්තට මූද පැත්තට පොඩ්ඩක් යනවා හුලම් පාරත් එක්ක. ඊට පස්සේ දෙන්නත් එක්ක කතා වෙලා ලස්සනට හබල් ගාලා අර පැත්තට යන්න තියෙන්නේ. ඉතින් මේක කයක් මේකට නම් එහෙම මුලින් ලොකු බයක් තිබ්බ අපි දෙන්න. කලින් කරලා නැති හින්දා දැන් නම් කේස් එකක් නැහැ මේ හිටපු තරම්. ඇත්තටම ලොකු සීන් එකක් නැහැ. ඇත්තටම සුපිරි මේ ෆන් එක. හොඳ එක්ස්පීරියන්ස් එකක්. මොකද කලින් අපි මේක කරලා තිබුණේ නැහැ. අපි එහෙනම් තා පොඩ්ඩක් වීඩියෝ එකක් අරගෙන ඉස්සරහ පැත්තට යන්න.
කලපේ මචං ඔය බෝට් යනවා පේන්නේ මේ කලපුවේ මෙහා කොනේ ඉඳලා එහා පැත්තේ තියෙන දූපතක්. ඒ දූපතට සාමාන්‍යයෙන් මේ මෙන්න මේ වගේ බෝට් වලින් තමයි කට්ටිය අරන් යන්නේ. ඒ කියන්නේ ෆැමිලි එකේ වගේ කට්ටිය සෙට් වෙලා සාමාන්‍ය ගෲප් සෙට් වෙලා තමයි අර ඈත පේන මේ දූපතට අරන් යන්නේ. මොකුත් පාලමක් නැහැ. මේ විදිහට මෙතන මේ ගාල් කරලා තියෙනවනේ බෝට්ටු. මෙන්න මේ වලින් තමයි මචං අර විදිහට ඒ කට්ටිය දූපතට යවන්නේ. ඒ දූපතෙත් ඒ වගේම තියෙන බෝට්ටු. ඈතින් පේනවා ඇති. ජැටියක් තියෙනවා. ඒ ජැටියෙන් මේ පැත්තට එනවා.